Hi guys, welcome to my channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ලේසියෙන් ChatGPT වලට කියලා image එකක් generate කරගන්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් අපි බලමු ChatGPT එකකට login වෙන්නේ කොහොමද කියලා. මම දැනටමත් login වෙලා තියෙනවා. ඉතින් මම log out වෙලා මම ඔයාලට ආයෙ පෙන්නන්නම්. හරිම ලේසි. ඔයාලට මුලින්ම sign up වෙන්න තියෙන්නේ. ඔයාලා මොකක්ම කරන්නද continue with Google එකේම connect වෙන්න. එතකොට ලේසි. ඊපස්සේ ඔයාලගේ එනවා Google accounts. එතකොට එතනින් ඔයාට අදාළ කරන ඔයාට උවමනා කරන account එකකින් log වෙන්න. මෙන්න මේ විදිහෙන් log වෙලා ඊට පස්සේ දැන් මම අද මේ වීඩියෝ එකට අදාළ poster එක තමයි ChatGPT ට කියලා generate කරගන්න හදන්නේ. ඉතින් ඔයාලා වැඩි හිතන්න එපා ChatGPT එකකින් image එකක් generate කරගන්න. අනේ prompt writer එකක් ඕනේ මේක දන්න කෙනෙක් නැද්ද? ඕ ඉගෙන ගත්ත අයට විතරයි හදන්න පුළුවන් නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. ඔයාලට හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩි description එකක් දාලා ඔයාලට පුළුවන්. අපිට මෙතන ගහන්න ඕනේ මෙන්න මේක තමයි මාතෘකාව කියලා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලට ඔයා graphic designer කෙනෙක්ට ගිහිල්ලා කියනවා නේද? ඔයාට අදාළ කරන post එක මෙන්න මේ විදිහට තමයි ඕනි කියලා. අපි ඒකම තමයි ChatGPT කියන්නේ මෙන්න මේ අපේ තියෙන අදහස ඔළුවේ වැඩ කරන අදහස සම්පූර්ණයෙන් ChatGPT කියන්නේ. කියන්නේ මෙහෙමයි. ඔන්න එනවා. එයා කියන දේවල්. එයා අපිට prompt එක දෙනවා. හරි. දැන් මේකට අපි දෙන්නවා හරි post එක හදන්න. creating post හරි. දැන් බලන්න එයා තනියම එයාටම අදාළ AI post එකේ prompt එක හදාගත්තා. හරිද? ඊට පස්සේ අපි දැන් මෙන්න මේ වගේ පොඩි කැලලක් විතරයි එයා timeline එක අරගෙන අදාළ එයාට කරන ඕනි කරන photos අරගෙන එතකොට මම කලින් සෙනෙකයින YouTube channel කියන එක මොකද මම කලින් post එකක් හැදුවා ඒකට අදාළව තමයි කරවිලා තියෙන්නේ. දැන් අපි ChatGPT එකේ history එක මකන්න එපා. මේ වගේ history එක මකන්න නැතුව තියන්න. එතකොට ඔයාට පුළුවන් එයාට පුළුවන් ඔයාව තේරුම් අරගෙන මෙයා දැන් මේ කියන්නේ මෙයාගේ මේ බිස්නස් එකට අදාළ මෙන්න මේ හින්දා තමයි දැන් මෙයා මේ ඉමේජ් එක ජෙනරේට් කරන්න හදන්නේ. ඉතින් මම මෙයාට ඉමේජ් එක ජෙනරේට් කරලා දෙන්න ඕනේ. ඒක රැඩ් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් කියලා. මම ඔයාලට පෙන්නන්නම් මම කලින් අදපු YouTube එකට අදාළ මේක මට පොඩි වෙලාවක් දෙන්න මම ඔයාලට පෙන්නන්න මම YouTube එකට අදාළව හදපු post එක ඔයාලා දකින්න ඇති කලින් මගේ වීඩියෝ එක මෙබා. මට post එකක් හදලා දෙන්න ලේසියෙන් YouTube channel එකක් හදමු කියලා යටිම සෙනෙක්කයින් හාය YouTube channel කියලා දාන්න ඕනේ. ඉතින් එයා post එක හැදුවා. ඒක තමයි ඔයාලා මේකට කලින් තියෙන වීඩියෝ එකේ දැක්කු post එක. පොඩ්ඩක් ඉන්න සිග්නල් දැක්කද? හරිම ලේසියෙන් මේ විදිහට post එකක් හදාගන්න පුළුවන්. ඔයාලා ChatGPT එකට දෙන command එක අනුව. ඒක සිංහලෙන් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. ඒක හැම දෙයකම වෙන්න පුළුවන්. දැන් මොකද අප්ඩේට් වලින් පස්සේ ඔයාලට ගොඩාක් සිංහලෙන් වටික් කරගන්න පුළුවන්. ඒ වලට පේන ඇති මේක හොඳ සාමාන්‍යයෙන් quality විදිහට තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් Photoshop එතකොට graphic design වලට අදාළව සාමාන්‍ය විදිහට ඔයාට post එකකට මේක high level post එකක් නොවුනත් සාමාන්‍ය මට්ටමේ post එකක් ඔයාලට මේකෙදි හදාගන්න පුළුවන්. මම කරන ගොඩාක් posters හදන්නේ සාය වලට idea ගන්න ChatGPT වලින් තමයි. ඔන්න දැන් අපි මේකට අදාළ post එක මම හිතන්නේ හදුනා. අපි බලමු ඒක මොන වගේ වෙයිද කියලා. විනාඩි 5න් 10න් හදාගන්න වැඩවලට ඇයි ඔයාලා මෙච්චර දුක් විඳින්නේ? මෙච්චර තාක්ෂණයේ තිබුණු කාලේ හොරු බොරු වංචා නැතුව මම මගේ රහස ඔයාලට ඉද කියලා දුන්නා. අපි බලමු දැන් post එකේ එන්න ඕනේ. ඇත්තටම ළමයි සිග්නල් අවුල මිසක් ChatGPT එකේ අවුල නෙමෙයි මේක තියෙන සිග්නල් වල අවුල. පොඩි වෙලාවක් දෙන්න. හරි පොඩි සිග්නල් කනෙක්ෂන් අවුලක් නිසා තමයි මෙච්චර බරක් වෙන්නේ නැත්නම් මේක දැන් වෙනවා. ඔයාලට දැන් මේක මෙතනින් බලා ගන්න ටිකක් අමාරු වෙනවා තියෙන්නේ. අර මේ පැත්තට ගිහිලා images කියන එකට යන්න. ඒකේ මෙන්න මෙතන තියෙනවා ඔයා ජෙනරේට් කරපු image එක.
ඉතින් ඔයාලට ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන පෝස්ට් එකක් ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතෙන් ඩවුන්ලෝඩ් බටන් එක බාගන්න. පේනව නේද? සුපර් විදිහටම තියෙනවා. මම එයාට කිසිම දෙයක් කිව්වේ නෑ. එයාගේ සම්පූර්ණ අදහස, එයාගේ ප්‍රොම්ප්ට් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පේනවා ඇති. ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් YouTube content create කරන කට්ටියට එතකොට ලේසියෙන් පෝස්ට් හදාගන්න තියෙන ක්‍රමයක් තමයි මේ ChatGPT කියන්නේ. ඔයාලා ඉංග්‍රීසි වලින් ප්‍රොම්ප්ට් එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් සිංහල වලින් අදාළ දේ ඔයාලට ඕනි අවශ්‍ය දේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට ඕනි කරන එක හදාගන්න. ඉතින් thank you ළමයි මෙච්චර වෙලා මයික බලන් හිටියට. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලේසියෙන් පහසුවෙන් මම කියලා දුන්න විදිහට පෝස්ට් එකක් හදලා එක ඔයාලට මාව පුළුවන් මෙන්ෂන් කරලා හරි එහෙම නැත්නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන හරියන්න. ඔයාලට මේ වගේ තව වීඩියෝස් ඕනි නම් සහ ඔයාලට මොකක් හරි ChatGPT AI සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඔයාලා එකත් කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකන් හැමෝටම සුබ දවසක්. බයි බයි.